LTL සීසන් 2 එකට සහභාගී වෙන DIP challenges කණ්ඩායම තමයි ඔබ මේ දකින්නේ. ඉතින් UAE එකේ තියෙන ලොකුම ටේබල් ටූර්නමන්ට් එක වැඩිම ප්‍රයිස් දෙන එක මෙවරත් පැවතුනේ අජ්මාන් වල මේ ග්‍රවුන්ඩ් එකේදී. මේ ඉන්නේ DIP challenges set එක. දැන් මැච් එකක් පටන් අරගෙන මැච් එකක් යන වෙලාවේ ඉතින් දහසක් බලාපොරොත්තු මැද තමයි අපි මේ තරඟාවලියට සහභාගී වුණේ. කොහොම හරි ජය ගන්නවා කියලා අදිෂ්ඨානයෙන් ඩුබායි වල තියෙන පොඩි කණ්ඩායමක් වුණත් අපි ඉතාමත් දක්ෂ කණ්ඩායමක් විදියට සෙල්ලම් කරන්න බලාපොරොත්තු වෙන තමයි සම්බන්ධ වුණේ. මේ ඉන්නේ කණ්ඩායම් වලට වෙනම යුනිෆෝම් දීලා තිබුණා. මේ තියෙන අපිට හම්බෙච්ච එක ඉතින් හරිම සතුටුයි සම්බන්ධ වෙන්න ලැබිච්ච එකත් මේ වගේ ටූර්නමන්ට් එකකට. ඉතින් අපේ ටූර්නමන්ට් එක ගහන අතරතුරේදී මේ ඩ්‍රෙසින් රූම් එකේ අපේ සෙට් එක විවේක ගන්න අවස්ථාවක්. මං හිතන්නේ මේ වෙනකොට අපි පළවෙනි වටේ අවසන් කරලා සෙකන්ඩ් රවුන්ඩ් තේරිලා ඉන්න වෙලාවක තමයි අපි ඩ්‍රෙසින් රූම් එකට ඇවිල්ලා මේ ඉන්නේ අපේ මාඩා සතුටින් ඉන්නේ මේ වෙලාවේ. මොකද අපි දෙවෙනි වටේට තේරිලා මේ ඉන්නේ අපිට ඉතාමත් ශක්තියක් වෙන අපේ නිමේෂ් සහ වයිෆ් ඔය ඉන්නේ. ඉතින් අපේ සෙට් එක මේ ඉන්නේ තරග කීපයකම තරගයේ වීරය වෙච්ච ඩිලා. ඉතින් මේ වෙනකොට අපි සෙමි ෆයිනල් තරගයක් ජයග්‍රහණය කරලා මාරයි. සෙමි ෆයිනල් තරගයේ පැවැත්ුණේ ඊගල්ස් කණ්ඩායමත් සමග. මේ වෙනකොට අපි ෆයිනල් තේරිලා ඉවරයි. ෆයිනල් තේරිලා බොහොම සතුටින් ගැම්මෙන් ඉන්න වෙලාවක තමයි මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් ෆයිනල් එක තිබුණා අපිට සෙරෙන්ඩිප් කණ්ඩායමත් එක්ක. මේ වෙනකොට පිටියේ පැවැත්වීම තිබුණේ මං හිතන්නේ වෙලාවේ UAE ලයන්ස් සහ සෙරෙන්ඩිප් කණ්ඩායම. ඒ තරගයේ සෙමි ෆයිනල් තරගයේදී UAE ලයන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් සෙරෙන්ඩිප් කණ්ඩායම ජයග්‍රහණය කරා. ඉතින් අපිට ෆයිනල් මැච් එක තිබුණේ සෙරෙන්ඩිප් කණ්ඩායමත් එක්ක. ඉතින් අපි මේ වෙලාවේ අවසාන තරගය පරාජය වෙලා තරඟාවලිය නිමාවටපත් වෙච්ච වෙලාවක් දැන්. කෙසේ වෙතත් DIP challenges කණ්ඩායම අනුශූර්දය ලබා ගත්තා. අනුශූර්දය ලබා ගනිමින් අපි ත්‍යාග ප්‍රදාන උත්සවය සඳහා සම්බන්ධ වෙන්නට සූදානම්ෙන් සිටපු මොහොතක මේ ඉන්නේ. පුංචි සංග්‍රහ කටයුතුකුත් ඇස්සේ යනවා. මාඩා පොඩි ලාවට සංග්‍රහ සප්පායම් වෙලා අපේ සෙට් එකම ඉන්නවා ඒ වෙලාවේ. ඉතින් මෙන්න ත්‍යාග ප්‍රදාන උත්සවය තරඟාවලියේ වීරයා විදියට අපේ DIP challenges කණ්ඩායමේ ඩිලාපත් වෙනවා. ඩිලා ඒ කුසලානේ ලබා ගන්න මොහොත. ඉතින් තරම සතුටුයි තරඟාවලියේ වීරයා අපේ කණ්ඩායමේ කෙනෙක්පත් වෙච්ච ගෙන. මෙන්න අනුශූරතා කුසලානේ අපි දැන් ලබා ගන්නවා. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා ලබා ගන්නේ කුසලානේ රනර් අප් AD 2500ක මුදලක් සමග. ඉතින් ඇත්තටම සතුටුයි මේ තරඟාවලියට සහභාගී වෙලා මේ වගේ ජයග්‍රහණයක් කරන්න ලැබීම ගැන. DIP challenges කණ්ඩායම විදියට ලබන සැරේත් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඉන්න අපේ ඔක්කොම සෙට් එක අවසාන සතුටු මොහොත සමරන්නට සූදානම් වෙන මොහොතේ කණ්ඩායමේ සියලුම සහභාගීන් එකතු වුණු මොහොතක අපිට ෆොටෝග්‍රැෆර් කියලා දෙනවා චියර් කරන හැටිත් අපිට ඒ වෙලාවේදී හරිම සතුටුයි මේ තරඟාවලිය සම්බන්ධ වෙලා ජයග්‍රහණය කිරීම ගැන. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඩුබායි වල තියෙන අනිත් තරඟාවලිය වලට සහභාගී වෙලා ඉදිරියේදී තරඟ වදින ආකාරයත් යම්කිසි වීඩියෝ කීපයකට එකතු කරගන්නට. මේ ඉන්නේ අපේ කණ්ඩායම. මේ අපි මැච් එක පටන් ගන්න කලින් ගත්තේ ඒවා. අවසානයේදී අපි මෙන්න කුසලානේ ලබා
ස්තුතියි එහෙනම් හැම දිනාටම ජය වේවා.